බීම් එකට ආපුවාම එහෙම නැත්නම් ගුවන්විදුලි මැදිරියකට ආපුවාම ඔබට පේනවා මේ වගේ දොරවල් දෙකක් ගොඩක් තැන්වල තියෙනවා. මේකේ තාක්ෂණික පැත්තට වඩා මානුෂීය පැත්ත ගැන අපි කතා කරොත් ඔය එක දොරකින් අපේ ගෙදර ප්‍රශ්න ටික අපි වහලා දානවා. අනිත් දොරෙන් අපේ හිතේ තියෙන ප්‍රශ්න ටික වහලා දානවා. ගෙදර ප්‍රශ්නයි හිතේ ප්‍රශ්නයි දෙකම වැහුවාම මේ මැදිරිය ඇතුළට එන්නේ නිදහස් මාධ්‍යවේදියෙක්. ඒ කියන්නේ මේ වගේ ස්ටුඩියෝ එකක් එහෙම නැත්නම් මේ වගේ ගුවන්විදුලි මැදිරියක් ඇතුළේ ඉඳගෙන මේ වගේ බීම් එකක ඉඳගෙන වැඩසටහන් කරනකොට අපිට චිත්‍ර රූප මවාගෙන මේක උදේද දවල්ද රෑද දැන් වෙලාව කීයද මේ වෙලාවට මම පාරේ හිටියානම් මොනවද කරන්නේ මම මේ වෙලාවේ ගෙදර හිටියානම් මොනවද කරන්නේ මේක වහින වෙලාවක්ද පායන වෙලාවක්ද මේ වෙලාවට මිනිස්සු හිතන්නේ පතන්නේ කොයි විදිහටද මෙන්න මේ මූඩ් එකට වොයිස් එක මැච් කරන එක තමයි සාමාන්‍යයෙන් මැදිරියක් ඇතුලේ සරලවම සිද්ධ වෙන්නේ. ඔයාව සනසන්න, ඔයාව රිද්දන්න, ඔයාව සතුටු කරන්න, ඔයාව පිනවන්න අපිට මේ වගේ මැදිරියක් ඇතුලේ ඉඳන් මේ දින තාක්ෂණික උපකරණ භාවිතා කරන්න පුළුවන්. මේවා නිකන් මයික් වයර් උනාට ඇත්තටම කිව්වොත් මේ තියෙන්නේ ලේවලට කාබද්දන ලේ මස් නහර වගේ තමයි මේ තාක්ෂණික උපකරණ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කොච්චර අපිට වොයිස් තිබ්බත් කොච්චර අපිට හැකියාව තිබ්බත් අපි උපකරණ වලට ආදරය කරන විදිහත් අපේ හැකියාව වර්ධනය වෙන්න බලපානවා. ඉතින් මේක තමයි මේ මැදිරියක් ඇතුලේ තියෙන සුවිශේෂී කාරණය. හිතේ ප්‍රශ්න තියාගෙන, ගෙදර ප්‍රශ්න ටික ඔළුවේ තියාගෙන සාමාන්‍යයෙන් මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා වැඩසටහන් කරන්න අපහසුයි. සමහර කරන අය ඉන්නවා. කරත් හිත මෙතන නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ වගේ මැදිරියක් ඇතුළට එන්න ඔයාටත් අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.